යන්න හදන්නේ shopping යනවා මුළු family එකම. ඉතින් this is the outfit. Look at my leg. ඉතින් කකුල හින්දා මට දිග ඇඳුමක් අඳින්න බෑ. කොහොමත් මෙහෙ රස්නේ. ඒ හින්දා මේ ඇඳුම හොඳයි. මේ මාර රස්නේ ඇත්තම කිව්වොත්. ඉතින් මේක මට නැන්දක් ගෙනත් දුන්නේ. ඉතින් මම ඒක ඇඳලා කලිසම නම් මම එහෙන් එද්දි ගෙනාපු එක. ඔන්න ඉතින් අපි දැන් කාය කියන ගමන් ඇත්තටම කාය එකක් නෙමෙයි දෙකක් ගියා. මොකද අපේ හරියටම 10 දෙනෙක් හිටියා යන්න. ඉතින් පහ කාර දෙකේ ගියා. හැබැයි RCCI ගියේ නෑ. මොකද ඒ දෙන්නට ඇවිදින්න බෑ කිව්වා. ඉතින් මම හරිම අමාරුවෙන් තමයි වාඩි වෙලා ගියේ. මොකද මගේ ධනීසත් එක්ක හරිම අමාරුයි. ඔන්න ඉන්නවා ඉතින් අපේ නංගි. ඊට පස්සේ අපි කායකත් පාක් කරලා මෙයා තමයි අපිට අර වීඩියෝ එකේ පෙන්වන්න බැරි වුණා අපේ ලොකු අම්මා. So, it's alright. Thank you. මේ තමයි අපේ අනිත් අක්කා. මේ ඉන්නේ අනිත් අක්කා. බලන්න ඔසර්. මම නිකන් මෙයාගේ නංගි වගේ. හැබැයි මෙයා මගේ මල්ලි. ඉතින් මට හයියෙන් ඇවිදින්න බෑ. මං හිමින් තමයි යන්නේ. මොකද ධනීස නවන්න බැරි හින්දා. ඉතින් අපි ආවේ නිකන් ඇඳුම් ටිකක් අරගෙන මොන හරි බලන්න. නිකන් ඇත්තටම ආවේ නිකන් මේ වටපිටාව බලන්න. අනිත් එක අපේ නැන්දිලා ආයි ඉතාලිය යනවා ඊට පස්සේ දවසේ. ඉතින් අපි යහම එළියට ඇවිල්ලා ඉතින් කට්ටිය එක්ක කියව කොහොම හරි අපි කියාවේ පේනවනේ මගේ නී ගාඩ් එක දැන් නැන්දාගේ අතේ. මම ඒක ගලවලා නැන්දට දුන්නා. මොකද මට ඒක දාගෙන යනවට වඩා දාන්න නැතුව ඇවිදින්න පහසුයි. Hello guys, අපි ඉතින් ලොකු අම්මා ගානේ shopping ඇවිල්ලා තියෙන්නේ. මාර ගින්නක් ගන්නේ බං. මෙයා තමයි අපිට ස්පොන්සර් කරන්නේ. උඹට ස්පොන්සර් කර ඇති බං. ස්පොන්සර් කරලා අරන් ස්පිරිතාලෙට ගියා. මේවා තමයි රියල් ස්පොන්සර්ෂිප්ස් කියන්නේ. ඊට පස්සේ අපි මගින් එක කට්ටිය එක තැන් වලට ගියා. මොකද හැමෝටම එකම තැනින් නෙමෙයිනේ ගන්නෙ. ඒක අයගේ choice වෙනස්. ඉතින් එක අය තමන් කැමති තැන් වලට ගියා. මම ඉතින් නැන්දා එක්කම හිටියා. මොකද මම ඉතින් කොරවක්කා වගේ හිමින් යන නිසා මට ඉතින් ළඟම තියෙන එකට විතරයි යන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ මම. ඇත්තටම කිව්වොත් මම මුකුත් ගත්තේ නෑ වෙනදා. මොකද මට එහෙම ගන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද මම ඊට පස්සේ දවස් 10ක් 12ක් හිටියා UK වල. ඒ හින්දා මම මුකුත් ගත්තේ නැහැ. ඔන්න ඉතින් කට්ටිය බඩු අරන් ඉවරයි. ඉතින් මම පොඩක් වෙලාසන එළියට ආවා. මොකද එතකොට මම හිමින් යද්දී එයාලට මගේ වේගෙට එන්න පුළුවන්. ඉතින් මායි නැන්දයි අපේ පොඩි මෑනුයි දැන් අපි යන ගමන් ඉන්නේ ආයි කායක පැත්තට. ඇත්තටම පේනවනේ වීඩියෝ එක දිහා පොඩ්ඩක්වත් බලන්නේ නැහැ. මාරම අකමැති මගේ වීඩියෝ එකට මූණ දෙන්න. ඉතින් අපි ඔහොම හිමින් දැන් කායකට යමු. කායකට යමු කිව්වට ඊට පස්සේ මායි නංගි ආයියාව වෙන ෂොප් එකකට. හැබැයි අපි ෂොප් එක ඇතුළට එද්දි 4:50ට විතර ඇති. හැබැයි ෂොප් එක 5 වෙද්දි වැහුවා. ඉතින් අපිට මොකුත් ගන්න ඕනේ නැහැ. කොහොම හරි ෂොප් එකේ මෙහෙ ඇවිදිද්දි ෂොප් එක වැහුවා. ඊට පස්සේ අපි ඔහොමම ඇවිදගෙන කාර් පාක් එකට ආවා. ඉතින් බලාගෙන ඉන්න මම මේ vlog එක හෙටටත් කන්ටිනියු කරනවා. ඉතින් අපි ගෙදර ආවා. දැන් අද දවසට ඔච්චරයි. තව එළියට යන්න නැහැ අපි. ඉතින් හෙටත් මම උදේට චුට්ටක් වෙන දේවල් ටික මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. So keep in touch. The next day. ඔන්න ඉතින් දැන් නැන්දලා එයාපෝට් යන ගමන් අපි ඉතින් යාළුව ඩ්‍රොප් කරන්න ආවා. ඔක්කොටම කලින් බඩ පුරව ගන්න තමයි යන්නේ. ඉතින් අපි ආවා සබ්වේ එකට. ඉතින් මාමයි අයියයි කෑම ඕඩර් කරනකම් අපි වාඩි වෙලා හිටියා. ඉතින් කයියකුත් දාගෙන දැන් අපි කන්න යන්නේ. ඔබ බලන්න. No. කුණුයිද? අයියයිද? මේ ටිෂු කොල නැද්ද? අයියේ. ටිෂු.
ඊට පස්සේ එතන තිබ්බ සුපර් මාකට් එකට ආවා. හැබැයි මොකටද ආවේ කියලා මම කියන්නේ නැන්දයි ලොකු අම්මා මේ vlog එක බලන නම් ඒ දෙන්නට hina යයි. මේ අන්තිම මොහොතේ ඒ දෙන්න මොනවා ගන්නද මේ ආවේ කියලා. ඉතින් අපි ඊට පස්සේ එහෙම්ම එයාපෝට් එකට ගියා. නැන්දිලාව බස්සන්න එයාපෝට් එකට. දැන් එයාපෝට් එකේ ඉන්නේ දැන් කට්ටිය බෑග් ටික බානවා. මම ඉතින් නොන්ඩියානේ. මම ටිකක් වඩි වෙලා ඉන්නවා මොකද මට තාම හරියට ඇවිදින්න බෑ. මම හැබැයි අද බෑන්ඩේජ් එක දැම්මේ නැහැ. මොකද මේක දැම්මම මට කොහොමවත් ඇවිදින්න බෑ. චුට්ටක් ඇවිදින්න පුළුවන් එකත් ඇවිදින්න බෑ. මොකද ඒකට කකුල හිර වෙනවා පොඩ්ඩක්වත් නවන්න බෑ. ඒ හින්දා ඒක දැම්මේ නැහැ. ඉතින් දැන් වෙලාව 1:00යි. ෆ්ලයිට් එක තියෙන 3:45ට. ඉතින් ලංකාවේ වගේ අර පැය 3කට කලින් චෙකින් වෙන ඒව නැහැ. මෙහෙ පැයකට කලින් චෙකින් වුණාම ඇති. ඉතින් තව වෙලා තියෙනවා. ඉතින් නන්දිලා ඉතාලි ගියාට මම තව දවස් 12ක් ඉන්නවා මෙහෙ. ඊට පස්සේ තමයි මම යන්නේ ලන්ඩන් කැනඩා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා මගේ ඒ දවස් 12ේදී. ඉතින් keep in touch මොකද වෙන්නේ කියලා මම ඔයාලට අප්ඩේට් කරන්න. ඉතින් බලන් ඉමු. ඔන්න ඉතින් දැන් ටටා බයි කියන්න වෙලාව හරි. ඉතින් අපි ආයි සමහර විට මේ අවුරුද්දේ හම්බෙන්න පුළුවන්, සමහර විට ඊළඟ අවුරුද්දේ හම්බෙන්න පුළුවන්. ඉතින් කියන්න බෑ කවදා හම්බෙයිද කියලා. ඉතින් අපි යාළුව ඩ්‍රොප් කරලා දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ. ගෙදර යන කලින් සීයාවයි යාචිවයි බලන්න ගියා. ඉතින් පේනවනේ සීයා තමයි මාව මහත් කරන්නේ චොක්ලට් දීලාම. ඉතින් අදට මෙතනින් ඉවරයි. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye.